ඉතින් කොහොමද? අද අපේ ෆාම් එකේ හර්ඩ් ටෙස්ට් එක. හර්ඩ් ටෙස්ට් එක කියන්නේ සතුන්ගේ කොච්චර ප්‍රොඩක්ෂන් එකක් තියෙනවද? ඒගොල්ලන්ගේ මොනවද තියෙන අඩුපාඩු, ඒ කියන්නේ අසනීප ගතිය තියෙනවද? සෙල් කවුන්ට් එක කියන්නේ සතුන්ගේ තියෙන සුදුරු ද්‍රාවණ ගාන වැඩි වෙලා මොනවා හරි ඒගොල්ලන්ගේ ඩිසීස් එකක් තියෙනවද? එන්නේ ඔක්කොම මෙෂර් කරගන්නවා. මෙන්න මේ මිල්ක් සෑම්පල් එකක් අරගෙන අපි කිරි ගන්න අතරේ ඒගොල්ලන්ගේ මිල්ක් සෑම්පල් එකක් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ හැම සතාටම අදාළව මේ සෑම්පල් එක ගන්නවා. ඒ සෑම්පල් එක මේ වගේ බාකෝඩ් එකක් තියෙනවා. ඒ බාකෝඩ් එක රීඩ් කරලා ඒ සෑම්පල් එක ඒ සතාට අදාළව අංක කරලා තියා ගන්නවා. මම පෙන්නන්නම් ඔයගලන්ට මේ ඒක කොහොමද අපි මෙන්න මේ කප් එක කොහොමද සෙටප් කරලා තියෙන්නේ කියලා ෂෙඩ් එකේ. යන්කෝ. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මෙන්න මේක තමයි අපි කිරි ගන්න මේකට කියන්නේ ක්ලස්ටර් එක කියලා. මේ ක්ලස්ටර් එකට මේ වගේ පයිප් දෙකක් හයි කරලා මේ අර කලින් මම ඔයගලන්ට පෙන්නපු මේ සෑම්පල් එක ගන්න මේ පොඩි කප් එක මෙහෙම මේකට සෙට් කරලා තිනවා. ඒ වගේ මෙතන අපේ ෆාම් එකේ ක්ලස්ටර් 30ක් තියෙනවා ෂෙඩ් එකේ. ඉතින් හැම එකටම මේ වගේ අලුතෙන් සෑම්පල් ගන්න සෑම්පල් කප් එල්ලලා තිනවා. එක සතෙක්ගේ මිල්ක් කරලා ඉවරනාට පස්සේ මේ බාකෝඩ් එක රීඩ් කරලා මේක අයින් කරලා ඊළඟ සතාට අපි මිල්ක් කරනකොට අලුත් එකක් දානවා. ඒ වගේ තමයි හැම සතාගෙම සෑම්පල් එක ගන්නෙ. ඒක අරගෙන අන්තිමට මෙහි කම්පැනි එකක් තියෙනවා. ඒකේ ලැබ් එකේ චෙක් කරලා බලලා හර්ඩ් එකේ කොහොමද තත්ත්වය, සත්තු අසනීපෙන් ඉන්නවද, ප්‍රොඩක්ෂන් එක කොහොමද, එක එක සතාට අදාළව ඒ ටික අරගෙන අපි රිපෝට් එකක් ගන්නවා. මේ වගේ ටෙස්ට් 4ක් කරනවා. මේක පළවෙනි එක කාවින් එකේ අන්තිම හරියදී තමයි අපි මේක කරන්නේ. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලන්ට මේක පෙන්නලා ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න. මේ වගේ දිගටම ලයින් කරලා තිනවා කප් වල මේ ක්ලස්ටර් වල මේ වගේ පොඩි සෑම්පල් කප්. ඉතින් ආයෙ චූටි වීඩියෝ එකකින් හම්බ වෙමු අපි ඉක්මනින්ම.